ඉන්න පුළුවන්ද කියලා බලලා තමයි. නැතුව හොයාගන්න අමාරුයිනේ වීරයෙක්. අඩෝ මේ ඒක නෙමේ මටත් ඕනේ බං ගමේ වීරයා වෙන්න. මොකක් ගමේ වීරයා තමුසෙට පිස්සු දෝයි මින් මෙහි එනවා යන්න. උඹ කිව්වට බං ඔය එහෙම හැමෝටම ගමේ වීරයෝ වෙන්න පුළුවන් නම් අපිත් වෙනවනේ. අඩෝ මේ හෙලෝ යාළුවනේ මේ ඉන්නේ උපාලි මාමා. ඉතින් මෙයා මේ කැලේ හැම අස්සක් මුල්ලක් ගානෙම පොඩි කාලේ ඉඳන්ම ගිය පොරක්. ඉතින් මං හදන්නේ උපාලි මාමාගේ උදව්වෙන් කොහොම හරි ගමේ වීරයා වෙන්න. ගමේ තියෙන ලොකුම කැලේ අපි ඉන්නේ බොයිස්. මාම කියන්න කැලේ ගැන මොන හරි විස්තරයක් මට. කොහොමද දැන් මේ කැලේ? මේ සතා සිව්පාවා ඉන්නවා ඈ වසවිස දැනගෙන ඉන්න ඕනේ. අලිකොටි වලක් ඉඳලා ඉන්නවා මේක. අලිකොටි තිරාඩ? ඔව් ඔව් නයි පොළොංගු පිඹුරෝ ඉන්නවා. කිඹුලක් ඉන්නවා මේකේ වැවක් තියෙනවා වැද්දේ ආසන්නේ. මේක මහා භයානකයි එහෙම බැලුවොත්. වල වෙන ඇති ගයිස්. පට්ට ගස් තියෙන්නේ අම්මට කඩියක් කෑව ගයිස්. අවල නෑ එක කඩියක් පළවෙනි තර දවසේ කාපු අර වෙන මේ කඩිය හැම ඇවිස්සලා තියෙන්නේ. අර වෙන ඇති බොයිස් අපේ උපාලි මාමාගේ ආයුධය සර කාලේ වාච්චි කරපේක. ඕන් එහෙනම් ඉතින් කැමති දෙයක් කරගන්න කොළුව මේ සිහිය ඉඳලා කපලා කොටලා සතා සිව්පාවගෙන් බේරිලා එන්න. කොළුව මේකත් ඕන වුණොත් ගන්න මේ මොනවා හරි වැඩකට. රෙදි පටි කවරයක්. රෙදි පටි නම් මොකටද? අපි දැන් බලමු මේ කැලේ අපි තනියම ඉඳන් යන්නේ බොයිස්. දැන් මම පාරක් දන්නේ නැහැ මම මේ කඩාගෙන යනවා ඉතින් මේ අස්සෙන්. මේ වල්ලුර ඉන්න උන් තමයි භයානකම කියලා අපේ මාමා කිව්වේ. අම්මට සිරි බොයිස් දැන් මම කහනවා මාව. නියමයි. ඔය බොයිස් ඉතින් මෙතන තමයි අපේ වැඩේ පටන් ගන්නෙ. මම ගාව තියෙන අවුල ගත්තලි මාමා දීලා ගියා රෙදිපටි ඌව සමන්න අපි ගන්න නැහැ එහෙම. මම කෙලින්ම ෆුල් ගල්ලුගේ විදියට වැඩේ කරන්න යන්නේ. මන් විතරයි තියෙන ආයුධය මං ගාව. බැල් වලින් බැලලා වැඩේ ගහමු. ගේම. ගම්බිරිස්සලක්. ඒකෙන් පොඩි මුලින්. අයිනේ. අපිට පොඩ්ඩක් එච්චර ගල්ලු ගෙට යන්න නැතුව චුට්ටක් අපි ඊට කලින් යමු. මං ආයේ කැලේ මැද්දට ගියා අපේ රෙදිපට්ටි හොයාගෙන එන්න. අම්මනේ මේ දියන්නේ අතු. නියමයි කැඩිච්ච දියනවා වොයිස්. අපි ගහමු සුපිරි හට් එකක්. විනාඩි 10ක් අත්තක් කැපුවේ. පහනවා දැන්ටම. ඊම සුන්දරයි. මිනි කැප්ෂන් වීඩියෝ කරා කියන්නේ. වහිනවා. අතෙන් අත එකතු කරලා පටාස් ගාලා මම අපේ සුපිරි පැල හදාගත්තා. නියමයි. අපිත් කැලේ හිටපු මිනිස්සු තමයි යකෝ. දන්නවා මේව සීන් එක කරන්න. ඕකේ බොයිස් වල වෙන්නේ ඉතින් මෙන්න තියනවා මගේ සුපිරි පැල. අපි බලමු මේක නැගලා කොහොමද තත්ති කියලා. ඇත්තටම දැන් තමයි මට තේරෙන්නේ ගමේ වීර වෙන එක හිතන තරම් ලේසි නෑ කියලා. ෂී. අපි පළවෙනි උත්සාහය අසාර්ථකයි. මං හිතුවේ මේක හරියයි කියලා. ගැම්මෙන් නැගිටලා මම වෙන පොට් එකක් හොයාගෙන ගියා අපේ වැඩේ කරන්න. Okay, very nice boys. මම හොයාගත්ත අපේ second location එක තොල් පේන ඇති. මේ ගහයි අන්න අරගයි. ඔය boys අපේ දෙපැත්තේ ගස් දෙක මේ විදිහට තියෙනවා. මගේ රාත්‍රී පැලේ නියමයි. මේ අතරම දැන් මම මේ තනි මිදේ පාලා තියෙන්නේ. මිනිහගේ කටනක්වත් නැහැ මේ අහල පාලා. අඩුවර හරියන දොන් කර දීලා. අම්මඩ සිරි කැපුවා නේද? මඩේ ගහයි සුපිරි. good. oh fuck boys. ඒක සුපිරි. වැටෙන්නේ නැහැ එළගිරි. අපි ඊළඟ වැට් ටික කරමු. තව පොඩි පොඩි වැට්ටියක් තියෙන්නේ. අම්බ. ඉතින් මම හිමීට අපේ දෙවනි පොට් එකත් හදාගත්තා. වල වෙන්නේ දෙක නිකන් කෙලින්ම සුපිරි ඇඳක් වයි වෙනවා. කාටවත් හොයන්න බෑ ඒක නිකන් මේ හදුපයක් කියලා. අඩේ ඊ කරින්නේ. finally. නියමයි. අපිට දැන් පුළුවන් කැලේ මැද්ද ඉන්න මේකේ හරහා. wow what වෙන්නේ view එක. very nice. මේ වහලෙකුත් තිබ්බනම් මරුනේ. බැරි වෙලා රැට වැස්සොත් මහල දැන් අපිට මේ වහලයක් ගන්න පුළුවන් නේ කොළ වලින්ම. මේ විදිහට අපිට පුළුවන් සරල විදිහට දැන් නම් මට මේක එපාම් වෙලා තියෙන්නේ. ෂේ රෙද්ද අපි යනවා යන්න. ඊට පස්සේ මං කැලේ අනිත් කෙරවලටම ඇවිදගෙන ගියා කණ්ඩ දෙයක් හොයාගෙන. ඕකේ ගයිස් තත්ත්වය හරිම සෝචනීයයි. ඔයාලට පේනවා ඇති පොල් ගෙඩිය තියෙන්නේ මෙතන. මට නගින්න බෑ මං ජීවිතේට පොල් ගහගෙන නැගලා නැහැ. අපිට ගන්න බෑනේ. මම පළවෙනි පාට පොල් ගන්න ඉන්න යන්නේ.
අම්මඩ අඩෝ ලංකා කැම්මෙන් අපිට හම්බෝ ගයිස් මෙන්න තියෙනවා අපේ දවල් කෑම very nice ඔය ගයිස් ඉතින් මං කැලේ එහා පැත්තට දැක්ක අතන බංගලාවක් වගේ එකක් තියෙනවා පරණ ගයක් ඉතින් මුකුත් නැහැ පට්ට පාඩු පාළුයි අපි ගිහින් බලමු ඇත්තට මොනවද තියෙන්නේ කියලා හොදන්නයි මට ඇත්තටම පට්ට උණක් තියෙනවා මේකට අපි ගිහින් බලමු හොල්මන් ඉන්නවද කියලා let's go පට්ට පාළුයි මුකුත් නැහැ වටේ කැලේ තියෙන සම්පූර්ණව හරියන් කැලෙම මේ හොල්මන් චිත්‍රපටයක් ඇතුළට ආවා වගේ අර හදලා අවුරුවත් නෑ ඇතුලේ ගෙවල් ඇතුලේ ගස් ඇදලා තියෙනවා වැඩක් නෑ ඇතුළට ගියාට නායක හම්බුන්නේ නෑ වොයිස් ඔය ගයිස් ඔයාලට පේන්නේ නැද්ද වෙලාව 3:28යි